කොහොමද ඔයාලට ගොඩ කාලෙකින් සෙල්ලාම කියන්න ඕන ගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඕගොල්ලෝ මොනවද මේ අප්‍රේල් මාසේ කරේ? මම දන්නවා අප්‍රේල් මාසේ කිව්වහම ඉතින් අවුරුදුනේ. අවුරුදුින් දාගලා යන්න ඇති shopping. මම දන්නවා shopping යන්න ඇති කියලා. මේ අවුරුදු දවසේ අපේ කැම මේසෙ ලෑස්ති කරන හැටි. මෙතන තියෙනවා වැලි තලප එකක්, බනිස්. ඔගොල්ලෝ මොනවද හැදුවේ? මේ තියෙන රටිහිඳි බනිස් එකක්. ගොඩක් කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආව සෑහෙන කාලෙකින් නේද? මේ දවස්වල වීඩියෝ එකක් කරන්නවත් වෙලාවක් තිබුණ නැහැ. ඒක තමයි උනේ. මේ තියෙන්නේ දෙමළ අයගේ කැවිලි වගේක්. මේ ඉතින් ලංකාවේ රස කැවිලි ගන්න තැන නෑනේ. මේවා තමයි ඉතින් ගන්න වෙන්නේ. ඒව රහයි. ඇත්තම කිව්වොත් ඔතනින් මං කාලා නැති ಜಾති දෙකයි තිබ්බේ. අනිත් ඒවා නම් කාලා තියෙනවා. ඔයාලා මොනවද ඔයගොල්ලෝගේ අලුත් අවුරුද්ද ඇසේ කැලි මේසෙට තිබ්බේ? ඕගොල්ලෝ මොනවද කරේ අවුරුදු දවස්වල? මොනවද ඒවට කියන්නේ? අවුරුදු ක්‍රීඩා නේද? අවුරුදු ක්‍රීඩාවට මොනවද කරේ? ඕගොල්ලෝ පුණ්‍ය කාලේ හරියටම කරාද? මේ තියෙන්නේ මම හදපු පැන්කේක්. සෑහෙන කාලෙකින් අද තමයි මම පැන්කේක් හැදුවේ. බලන්නකෝ ඒ වගේ ලස්සන. ඕගොල්ලෝ මොනවද රස කැවිලි මේසෙට හැදුවේ? මේ තියෙන අපේ අම්මගේ වැලි තලප එක. මේ තියෙන්නේ මොනවද කියන්නේ වට? මොනවද ලුණු මිරිස් එක. මේ තියෙන්නේ මං ජාතියේ බනිස් එක. මේක මාරම රහයි. ඉතින් අලුත් අවුරුද්ද දවසෙත් ඕම ගත්තා. මේක නම් මං අතරම කාලා නෑ. මේ තියෙන කේක් ඉතින් අනිවාර්යෙන් තියෙනවා මනේ රස කැවිලි මේසෙ. හා නැද්ද? ඔය පේන තරම් ඔය මේ කේක් එක රහ නැහැ. තම කියනවා නම් අතුරේ තියෙන්නේ සානා කියන්නේ මොනවද කියලා හරියට ඔයාලට කියන්න දන්නේ නැහැ. සානා කියන්නේ නිකන් හරියට පැණි රස ලේයර් එකක්. ඉතින් ඒ හින්දා වෙන්නති ඒක එච්චරම රහ නැහැ.
කොකිස් තියෙනවා. ඕගොල්ලෝ රස කෑලි මේ කන්න කැමතිම කොකිස් නේද? මාත් කැමතිම කොකිස් තමයි. කොකිස් මේ තියෙන්නේ අමුතු જાතියේ කොකිස්. ගෙදර නම් හැදුවේ නෑ, කඩෙන් තමයි ගත්තේ. ගෙදර හැදුවයි කියලා මෙතන තියෙන්නේ මගේ පෑන්කේක් එකයි, අපේ අම්මගේ වැලිතලප එකයි, ලුණු මිරිසයි කිරිබතයි. අනිත් ඔක්කොම කඩෙන් තමයි ගත්තේ. මෙහි ඉතින් අපිට ලංකාවේ වගේ රස කෑලි ගෙදර හදන්න අර හදන බඩු බාණ්ඩ නැහැනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ නම් රස කෑලි තිබ්බා කියලා මට තිබ්බෙත් නැද්ද මන් දන්නේ නැහැ. මට හරියට මතක නැහැ. කොහොම හරි ඒ දවස් ඒ අවුරුද්දාසිත් අපි කෑ. හැබැයි මේවා නෙමෙයි. උදේම කැමමේසේ ලෑස්ති කරලා දෙන්නේ කෙනකම් බලාගෙන ඉන්නවා. ගියාම තාම ආවේ නැහැ. බඩගිනි ඉන්න බෑ. මේ තියෙන්නේ චෙරි වයින් එකක්. ඒ පෙන්නුවේ චෙරි වයින් එකක්. ඒක රහයි. ඒ තිත්තයි. දැන්වත් කන්න පුළුවන් කියලා හිතාගෙන පහන පත්තු කරලා කන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe button එක touch කරලා bell එකත් click කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝ වලට like කරන්න, comment කරන්න, share කරන්න. ඕගොල්ලෝ ආස මොනවා හරි වීඩියෝ තියෙනවා නම් මගෙන් ඉල්ලන්න, කමෙන්ට් කරන්න. අපි ඊට පස්සේ ගියා හවස shopping කියන්නේ ඉතින් දන්නවනේ. තෑගි කියන්නේ මොනවද කියලා ඉතින් දන්නවනේ. මගේ ගනුදෙනුවෙන් පස්සේ මගේ තෑගි ගන්න මං ගියා. අත වශයෙන්ම කිව්වොත් මම මටම තමයි තෑගි ගත්තේ. එන කවුරුත් මට අරන් දුන්නේ නැහැ. හරිද? ඉතින් මේ තියෙන්නේ කලින් පෙන්නුවේ ෂැම්පූ එකකුයි මොනවද? ස්පූලුන් කියන්නේ මේ භාෂාවේ කන්ඩිෂනර්. හරිද? මේ තියෙන බොඩි ස්ක්‍රබ් එකක්. මේක මාරම සුවඳයි. ඒ වගේම එදා අලුත් අවුරුද්දස් ඇවිල්ලා තිබ්බ අලුතින්ම තමයි. හරිද? ඉතින් මම එක ගත්තා. මම කලින් ගන්න ගියේ නම් ඕක නෙවෙයි. මට අරන් බලන්න හිතුණා. හැබැයි ගාපු වෙලෙන මාරම සුවඳයි ඒක. මම දැක්ක ඔකේ ක්‍රීම් එකකුත් තියෙනවා. කොයි වෙලේ හරි අරන් බලන්න ඕන. මේ තියෙන අලුතෙන් ඇවිල්ලා තියෙන විටමින් C ගානිය ලෝ
බූස්ටර් සීරම් එක කලින් තිබ්බ එකට වැඩිය අලුත් එකක්. පේනවනේ අලුත්. නොයි කියලා තියෙන. ඒ කියන්නේ අලුත්. පැහැදිලිනේ අලුත්. ඉතින් මම එක ගත්තා. මොකද මම කලින් ගාපු සීරම් එක එතන තිබුණේ නැහැ. ඒක වෙනුවට තමයි ඕක තිබුණේ. ඉතින් මම ඕක ගත්තා. මොකද මගේ සීරම් එක ඉවරයි හින්දා. අලුත් සීරම් එක ඇත්තම කිව්වොත් මට පෞද්ගලික මතය ඒක ගඳයි. මොකක් කියන්න මම කියන්න දන්නේ නැහැ. ඒක ගඳයි ඇත්තම කිව්වොත්. නරකම නැහැ ඒක හොඳයි. නමුත් සුවඳ තමයි ප්‍රශ්නේ. කමක් නැහැ. මං ඒක ගානවා. ඒක කලින් එකට වැඩිය ගණනුත් වැඩි. කමක් නැහැ නීති. මේ තියෙන nail polish එක. මගේ nail polish එක ඉවර වුණා. ඉතින් මම එක ගත්තා. මේක නරකම නැහැ හොඳයි ඉතින්. මේ තියෙන්නේ නම් මේක මම පැහැදිලි කරන්න. මේක මේ වාම් එකක්. ඒ කියන්නේ අර වේදනාවලට අලවන්නේ. ඒ කියන්නේ කොහේ හරි ඇඟේ වේදනාවක් තිබුණොත් අලවලා වේදනාව නැති වෙන වාම් වෙන තමයි ඒක අලවන්නේ. ඒක ගත්තා. මොකද මම කොන්දේ අමාරුවක් තියෙන ඉන්න. ඉතින් ඊට පස්සේ පෙක්ස් මාක්ස් ගත්තා. කඩවල් දෙකකින් මට තියෙන පිස්සුව වැඩි වෙලා වෙන්නේ නැති කඩවල් දෙකකින් ගත්තේ. මේ කොරියන් පෙක්ස් මාක්ස් එකක් කලින් තිබුණේ මෙහි එකක්. ඒ තියෙන්නේ මෙහි ගොඩක් ෆේමස් DM එක ගත්තේ. මේක ගොඩක් හොඳ. මේක ගොඩක් සීරම් තියෙනවා. ඒ විටමින් C බල එකේ. ඒක හින්දා ගොඩක් හොඳයි. ඇත්තමකත් ගානත් අඩුයි. ඒ වගේම ගොඩක් හොඳයි. මොකද මම ඒක පාවිච්චි කරන නිසා දන්නවා. මේකත් හොඳයි. ඔයගොල්ලෝ දන්නා නම් මේක හදලා තියෙන මොන වගේද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මම මේක බලන්න. මේක ගත්ත ගතුල්ලන්න. දන්නවනේ ඉතින් දැන් අවුව වැටිගෙන එන්නේ. කියන්නේ සමහරක පටන් ගන්න යන්නේ. එතකොට ඉතින් දාඩි දානවනේ. තේරෙනවනේ. මේ තියෙන මගේ බොඩි ලෝෂන් එක. මේක ඉතින් මගේ සාමාන්‍ය බොඩි ලෝෂන් එක වෙලා ඉවරයි දැන්ටම. මම පාවිච්චි කරනකොට මේ මාරු කරනවා. හැබැයි දැන් නම් එකම තමයි ගාන්නේ. මේ තියෙන්නේ ෆේස් මාස්ක් එක දැම්මට පස්සේ තද වෙන්න මූණට දාන කදන එකට කියන්නේ. අන්න ඒක. අර ඇදලා ඔහොම තියාගන්න. බිමට වැටෙන්නේ නැති වෙන්න මූණට තද වෙලා හිටින්න ගාන්නේ. ඒකත් හොඳයි. මම එකක් හොයම තමයි හිටියේ. හැබැයි මට ඒක හම්බුන්නේ නැහැ. හැබැයි එදා නම් මට වාසනාවකට වගේ හම්බුණා. මේ තියෙන මම කැල්ල පෙන්නන්න. ඒක අමාරු නෑ පහසුයි. ඔන්න ඔය විදිහට කන් දෙක දෙපැත්තෙන් දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපේ රේකෑම එක අවුරුදුනේ. ඒ හින්දා අවුරුදු කුමාරියෝ ඒක බල කෑවා. කට්ලට් හැදුවා, ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා, චිලි පේස්ට් එකක් හැදුවා. චිලි පේස්ට් එක නම් හැදුවේ මමද කියලා පොඩ්ඩක් මතක නෑ. මොකද මමත් හදනවා, ගෙදර අයත් හදනවා. ඒ හින්දා මට හොයාගන්න අමාරුයි. මම හිතුවා මන්ද කොහෙද හදුවේ. මට ඒක ඇත්තටම කිව්වොත් අමතකයි. කොහොම හරි ඕගොල්ලොත් බැලුවද කියන්නකෝ මේ වගේ ඒවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට මම යනවා. ඔයගොල්ලෝ හැමෝටම බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.